මේ අවස්ථාව ලබා දුන්නට සමස්ත 10600ක් වෙනුවෙන් බොහොම ස්තුතියි කියලා මුලින්ම කියනවා. එතකොට අපි පද්ධතියට එන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ. එතකොට එතුමා මේ ජනාධිපති ප්‍රකාශයේ තියෙනවා ග්‍රාමීය හා වතු උපාසකගෙන කැටගරියට මෙන්න මෙතන පැහැදිලිව කියලා තියෙනවා උපාධාරීන් වැඩි පිරිසක් නායකත්ව පුහුණුවක් ලබා දී ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීම නොපමා ක්‍රියා කළ යුතු බව පෙනී යනවා කියලා කාරණා මෙතන පැහැදිලිව කියලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපි මේ පද්ධතියට ගන්නෙ. 53000ක් ගන්නවා. එතකොට සර් 53000න් පිරිසක් තමයි පාසල් වල ඒ වෙලාවේ තිබ්බ දැවැන්ත ගුරු හිඟතාවයට ආවරණය කරගන්න යොදව ගත්තේ. අනිත් කාරණාව තමයි සර් දැන් මේ වෙනකොට අපි වසර ගණනාවක් සේවය කරනවා. අපේ පසුබිම නිර්මාණය වෙලා තියෙන්නේ ගුරුවරයෙක් විදියට. දරුවෝ ටික හඳුරගෙන තියෙන්නේ ගුරුවරයෙක් විදියට. දෙමව්පියෝ ටික හඳුරගෙන ඉන්නේ ගුරුවරයෙක් විදියට. එතකොට අපේ ජීවිතය අපි සැලසුම් කරන් තියෙන්නේ ගුරුවරයෙක් විදියට. ඒක එකපාරටම වෙනස් කළ දැම්මම සර් ඒක අපිට අමාරුයි දරා ගන්න. ජීවිත හානි පව ඇති වෙනවා. ගුරුවරයෙක් කියන්නේ දරුවන් එක්ක ලෙන්ගතුකමත් එක්ක ඒ ගෞරවාන්විත රැකියාවක්නේ. අපිට ඇයි සර් ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා ඇහුවන් පස්සේ අපිට දෙන්න උත්තරයක් නැහැ. ඇස්වලට කඳුලේ එන එක වෙන්නේ එතකොට. ඒ කියන්නේ පත්තින් ලිපියේ ගුරු පමණයි නොතිබුණේ සියලුම රාජකාරී අපි කරනවා. අපි පද්ධතියට හානි කරන්න කැමති නැහැ. සර්ට පුළුවන් අපිව තුලනය කරන්න, අපිව පුහුණුවකට යොමු කරන්න, අපි ආපු ක්‍රමේ විධිමත් නැත්නම් විධිමත් ක්‍රමවේදයක් අපිට කරලා දෙන්න. අපිට සර් අපහසුතාවයටපත් කරන්නවත්, ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්නවත් වෙන කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපි කියන අන්තර්ගාමී කරන්න ඕනේ නැහැ. අපිට PG ඩෙක් කරන්න අවස්ථාව දෙන්න. PG ඩෙක් කරාට පස්සේ අපිව ගන්නවා කියන කොන්දේසියක් දාන්න. අපි PG ඩෙක් කරන්නම්, එතන තියෙන විභාග ලියන්නම්. ගුරු විභාගයේ ලිව්වොතින් සර් වෙන්නේ අවුරුදු 7ක සර්විස් එක නැති වෙලා බිඳුවකට යනවා. අවුරුදු 7ක් අපි යම් ශේෂ්ත්‍රයක ප්‍රාගුණ්‍යයක් ලබාගෙන ඉන්නකොට අපිට කියනවා ආයි මුලින් ඉඳලා පටන් ගන්න කියලා. අපි කියන්නේ ඒක කරන්න බෑ කියලා. දැන් අපි මෙහෙමනේ නේද මං කියන්නේ ප්‍රශ්නේ තේරෙනවා. ප්‍රශ්නේ නොතේරෙන අය නෙවෙයිනේ නේද? අපි දන්නවා ඕගොල්ලෝ මොහොත දින අපහසුතාවයත් අපි දන්නවනේ ගමේ ගියේ ඉස්කෝලේට. ඔව් සර්. ඉස්කෝලේ සර් කියලා කිව්වේ. හැබැයි එයාත් වෙන තැනකට ගියපුවාම නම් නේද? ඒතර දැන් සර් ඉස්කෝලෙන් එළෙව්වද? ඔව්. සර් දැන් ඉස්කෝලේ යන්නේ නැද්ද වගේ මොහොන දින මානසික ප්‍රශ්න පිළිබඳව අවබෝධය තියෙනවා. දැන් අපිට ඕනකම තියෙන්නේ මේක නීත්‍යානුකූල ගුරු වෘත්තියට බඳවා ගන්න පාර මොකක්ද? ඔකන අපි කතා කරගන්න ඕනකම තියන්නේ. ඒ කියන්නේ දැන් අපි අධිකරණයට ගිහිලා අවස්ථා කීපයකදී නඩු කීපයකදී අපි මොනවා කරත් නේද? අපිට දැන් ඕනකම තියෙන්නේ තවත් පැටලිලි හැදෙන්නේ නැතුව. නැත්තම් ඇත්තටම මේ ප්‍රශ්නේ 2023 ඒ වෙලාවේදීම බේරගන්න තිබුණු ප්‍රශ්නේනේ. දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ කොහොමද මේ කණ්ඩායම නීත්‍යානුකූලව ගුරු වෘත්තියට අනුයුක්ත කරගන්නේ. නේද? අනිත් පැත්තෙන් ගත්තොත් මම මේ විවෘතව කියන භාණ්ඩාගාර පැත්තෙන් බැලුවත් හරිද? අපිට ඉතා කුඩා ප්‍රමාණයක් බැලුවගෙනල්ලා ගුරු වෘත්තියට ඇතුළුනායි කියලා කුඩා වැටුප්තලයක වෙනස් වීමක් තියෙනවා. ඔව්. විශාල වෙනස් වීමක් නැහැ. ඒ නිසා ඒක භාණ්ඩාගාරයට දරා ගන්න පුළුවන් එකක්. ඒ වගේම අපිට පුරප්පාඩු සැලකිතු ප්‍රමාණයකුත් අපි හඳුනාගෙන තියෙනවා. නිසා පුරප්පාඩුත් තියෙනවා. මෙතන ඉන්න කණ්ඩායම් කාලසටහන් වලටම උගන්වපු අයත් ඉන්නවා. ඒ වගේම ගුරුවරයෙක් නැති වෙනකොට ඕනෑම විෂයක් ඕනෑම පන්තියකට ගිහිල්ලා උගන්වපු අයත් ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන ඉගෙනීම ක්‍රියාවලිය නොවුනත් පාසල් පවත්වාගෙන යන ක්‍රියාවලියට දායක වුණු කණ්ඩායම් ඉන්නවා. එතකොට අපි මේ කණ්ඩායම මොකද්ද අපිට තියෙන නීත්‍යානුකූල පාර ගුරු වෘත්තියට පත් කරන්න. අපිට එක පාරක් තමයි තියෙන්නේ දැන්ට තියෙන විදිය විභාගය. මොකද විභාගයෙන් ආවම තමයි මෙතෙන්ට එන්නේ. හැබැයි විභාගයෙන් ආවා කියලා ගුරුපත් වීමට අලුත් වුණාට රාජ්‍ය සේවයට අලුත් වෙන්නේ නැහැ. ඒ අඛණ්ඩතාවය තියෙනවා. විභාගයෙන් ආපම රාජ්‍ය සේවයේ අඛණ්ඩතාවය බිඳ වැටෙන්නේ නැහැ නේද? අපිට ඒක කරන්න පුළුවන්. ගුරු ශ්‍රේණියේ ඉහළට ගුරු ශ්‍රේණිය අපි බලමු, මෙහෙම බලමු. අපි ඒක වෙනම අධ්‍යයනයක් කරමු. මොකද දන්නවා අපි ගුරු ශ්‍රේණිය කරන්න ගියපු හැටිම මම දන්නවා. විරුද්ධතාවය. අනිත් අය ඇවිල්ලා පෙස්සන් දාලා මේක විකාරයක් කරනවා. දන්නවනේ ඒ කියන්නේ එයා හිතනවා මම ඊට පස්සේ බැඳුණු කෙනා. හැබැයි මෙයා ගුරු වෘත්තියට ආවේ පස්සේ. ඒ නිසා මම මට වඩා උඩට එනවා ශ්‍රේණිය. අපි දන්නවනේ මේ ප්‍රශ්නේ. මම කියන්නේ අපේ ආයතන ගොඩක පත්වීම් හිර වෙලා තියෙන්නේ අභ්‍යන්තර නඩු ක්‍රියාවලිය හරහා. ඒ කියන්නේ මේ නඩු ක්‍රියාවලිය ඇවිල්ලා කවදාවත් නඩුව දාන කෙනාට හරිද අනිත් පාර්ශ්වයට සාධාරණ වෙන එකක් නෙවෙයි දෙගොල්ලන්ගේම කාලේ ඇදින එකක්. ඕකනේ ඇත්ත වෙලා තියෙන දැන් 2023 අපිට මේක කරගත්තා නම් ඒ වෙලාවේ කැබිනට් තීන්දුව නම් ඒ වෙලාවේ PSC ක අවසරක් දුන්නා. ඒ වෙලාවේ PSC ක අවසර දුන්නා මේ කණ්ඩායම විභාගයෙන් බඳව ගන්න කියලා. නමුත් මේක ඇදුණු එක තියෙනවනේ. දැන් අපිට බලමු මොකද්ද පාර අපිට නීත්‍යානුකූල බඳවා ගැනීම කරන්න. ඕකනේ තියෙන්නේ. එතකොට නීත්‍යානුකූල බඳවා ගැනීම කර ගැනීමේදී අපිට දැන් තියෙන ආකාර තුනයිනේ. ආකාර තුන එකක් තමයි විභාගයෙන් එන එක.
නේද? මොකද අනිත් ආකාර දෙකට ඔබතුමාලා වැටෙන්නේ නැහැ අනිත් ආකාර දෙකට. මොකද විද්‍යාපීඨයෙන් එන එකට හෝ අධ්‍යාපන වේදී උපාධි හරහා එන එකට වැටෙන්නේ නැහැ නේද? එහෙමනේ තියන්නේ නේද? ඒකට අපිට වැටෙන්න පුළුවන්කම තියෙන්නේ මොකද්ද? විභාගයෙන් එන එකට. ඒකට නීත්‍යානුකූල කරගන්න තියෙන පාර තමයි විභාගය. ඒතර විභාගයේදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් විභාගෙ ගියාට පස්සේ උණු දේ තමයි අනිත් උපාධාරීන් නඩුවකට ආපු නිසා සමස්තයටම තියන්න තිබුණ ඇප්ලිකේෂන් 51000ක් විතර එනවා බැලුමට. ඕගොල්ලෝගේ ඉස්කෝලේ ඉන්න ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් අපි ක්ලෝස් එක්සෑම් එකකින් ගන්න තීරණය කරමු. ඒ කියන්නේ අභ්‍යන්තර විභාගයෙන් ගන්න ප්‍රමාණය වැඩි ප්‍රතිශතයක් අපි ගන්නවා මේකෙන්. ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් තියෙනවානේ එළියේ ඉන්නවා දැන් ඔබතුමාලාට මොනවා වුණත් රස්සාවක් තියෙනවා මොකක් හරි රස්සාවක් තියෙනවා පෙන්ෂන් එකක් හම්බ වෙනවා ස්ථාවර භාවයක් තියෙනවා. හැබැයි උපාධිගත තවත් ළමයි ප්‍රමාණයක් ඉන්නවා ඒවන රස්සාවක් නැතිව. ඒතර ඒගොල්ලන්ගේ යම් ප්‍රමාණයකට අපි ගන්න ඕනකම තියෙනවා. නමුත් මෙතන ශනික ප්‍රශ්නේ නිසා මම හිතන්නේ අපි ගන්න එකෙන් වැඩි පංගුවක් මේ අයගෙන් නියෝජනය වෙන්න ගන්න. මම බලන්නම් ඒක මම නීතිපතිතුමන්ගේ උපදෙස් පතලා යවුවා නේද ඒක? නීතිපතිතුමන්ගේ උපදෙස් පතලා යවලා තියෙනවා ලිපියක්. ඒ ලිපිය අනුව අපිට පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්න. ඒකද මම හොඳට තේරුම් ගන්න අපේ ප්‍රවේශය මම කියන්නේ ඒකයි තේරුම් ගන්න. අපේ ප්‍රවේශය තියෙන ඔයගොල්ලෝ ගන්න ඕන කෙනෙක්. අපේ ප්‍රවේශය තියෙන පැත්තකට දාන්න ඕන කෙනෙක් නෙමෙයි. හැබැයි ගන්න ඕන ආයේ නඩුවක් නොවැටෙන නීත්‍යානුකූල ක්‍රමවේදය හදන එක තමයි මම හිතන අපේ තියෙන වගකීම. මේ වෙලාවට විතරක් බලපෑත්තන පරිදි කැබිනට් මණ්ඩල තීරණයකින් බැහැනේ නඩු යනවනේ මල්ලි. මේකට විතරක් තීරණයට විතරක් බලපාන කැබිනට් තීරණයක් අපි ගන්න මට ඕනනම් ලබන සතියේ ගන්න පුළුවන්. හැබැයි කැබිනට් තීරණ ගත්ත වෙටේ නඩු යනවා. ආයේ මේ 23000ම දැන් මේ දැන්ට අපි 23000ක් පුරප්පාඩ හොඳ නම් තියෙන ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. මම ඒකත් කියන්නම්. දැන්ට අපි ඔය කැබිනට් ප්‍රෙස් එකේදී කිව්වේ 23000 කියලා කිව්වේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න අපි කරනවා. මම ඒකත් කරලා දෙන්නම්. ඕගොල්ලන්ව නීත්‍යානුකූලව ආයේ බාධාවක් ඇති නොවන විදිහට ගන්න ක්‍රමය හදන්නම්. ආයේ නඩු පැටලවිලා අපි දන්නවනේ වෙන දේ ඒකම නඩු පැටලවිලා නැවත නැවත මේක ඇදෙන්න තත්ත්වපත් වෙන්නත් ඕනේ නැහැ. එතකොට මම හිතන්නේ එතකොට සැලකිය යුතු ප්‍රමාණයක් මම කියන්නේ නැහැ 16000ම විභාග පාස් වෙලා ඉන්ටර්විව් එකකින් ඒවි කියලා ඒක අපිට නිගමනය කරන්න බෑනේ. හැබැයි යම් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් ඒ කියලා මම හිතනවා. ඊතුරු ප්‍රමාණය ඉන්න ඕනේ. ඊතුරු වෙන ප්‍රමාණය ඔයගොල්ලෝ පාසලෙන් එළියට යන්න ඕනේ නැහැ. හරිද? සංවර නිලධාරීතුමා හැටියට වැඩ කරනවා මේ ඉන්න විදිහටම පාසලේ. ඊට පස්සේ අවශ්‍ය වෙන අනිත් සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන්. අපි සුදුසුකම් ටිකක් කියමු. ඒ සුදුසුකම් සම්පූර්ණ කරනවා නම් අපි බඳව ගන්නවා. එතකොට අපිට මේ 16000 යම් ප්‍රමාණයක් පුළුවන් අර නීත්‍යානුකූලවම බඳව ගමු. එක්සෑම් එක ලියලා එන එකෙන් අපි බඳව ගමු. ඉතුරු වෙන කණ්ඩායම කිසි කෙනෙක් මම ඒ වගකීම ගන්නම් කිසි කෙනෙක් පාසලෙන් එළියට යවන්නේ නැහැ. පැහැදිලිවම උසාවියට කරුණු වාර්තා කරා අපි අමාත්‍යාංශයේ විදියට මෙයාලට සමතය දෙන්න සූදානම්. මෙයාලා PGD එක කරන්න ඕනි. අවුරුදු 3ක් අපිට කල් දෙනවා මෙයාලට PGD එක කරන්න. PGD එක කම්ප්ලීට් කරලා කට්ටිය 2.2 ශ්‍රේණියට බඳවා ගන්නවා. එතන තියෙන විභාග සහ ඒ පුහුණු වීම ලබා ගන්න ඕනි කියලා. දැනට උගන්වන විෂය උගන්වගෙන යන්න එතකොට අවස්ථාව දෙනවා කියලා. අපිට ඒක දුන්නාට කමක් නැහැ අපි PGD එක කරන්නම්. ඒ හැමදේම මේ පරිසාදන මට්ටම් ටික කරලා එන්නස මේ ප්‍රශ්න නැහැ අපිට. අවුරුදු 3 වෙනකන් අපේ ඒකේ පඩියත් අපි මේ පඩියෙම ඉන්නම්. අර ගුරුවරයාගේ වරප්‍රසාද ටික විතරක් අපිට දෙන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. බාණ්ඩාගාර ප්‍රශ්නකුත් නැහැ. එතකොට රටේ දැන් අපි අවුරුදු 7ක් මේ වෙනකන් එක්ස්පීරියන්ස් තියෙනවා. මේකට තියෙන දැන් අපිට මේක අපි එකග වුණාට නීත්‍යානුකූලව පැත්තෙන් බලන්න ඕනේ. දැන් ඒ අධිකරණය කියලා සමතේටපත් වීම සමස්තයට බලපානවද? නැත්නම් මේ බඳවා ගැනීම වලට අදාළ නොවෙන්නද වෙන එකක්ද එන්නේ නේද? පුළුවන් නම් කොහොම හරි ඉස්සර අපි ඉල්ලාගන්නේ මේකෙන් තමයි අපිට. අභයශාල ගුරුවරයාගේ අපිට අවුරුද්දක් කරලා දීලා අපිට පීජර් එක ඉවර කරලා දෙන්න අපි කොහොමද ඉවර කරලා දෙන්නම් සර් ඒ වගේ අපිට පත්වීම දෙන්න කියලා. අනිත් එක තමයි සර් දේශපාලන වාසි ගන්න අපිව පාවිච්චි කරන පිරිස ඉන්නවනේ සර්. ඒතර මේ ප්‍රශ්නේ ඒකට එහෙම කරන්න හදන අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ සර්. ඒක අපි කිසිසේත්ම සැලකිලි කරන්නේ. එහෙම තමයි දේශපාලනේ එනවා යනවා. ජනාධිපතිතුමා දැන් ඔබතුමා කිව්වා නෑ දැන් බලන්න මෙහෙම දැන් එකක් තමයි අර කාර්ය ඔබ මම ඒක සම්පූර්ණ පිළිගන්නවා. කියන්නේ ග්‍රාමීය පාසල් පවත්වාගෙන යන්න විශාල දායකත්වයක් ලබා දීපක පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔව් සර්. අර ඒ කියන්නේ ඒ පාසල් පවත්වාගෙන යාම සඳහා ඒ කියන්නේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබියදී ඒ පුරප්පාඩු පුරවන්නේ නැතුව පුරවා ගන්න බැරි වෙලා ඒ පාසල් පවත්වාගෙන යාම සඳහා ලබා දීපු දායකත්වයේ ඇත්තටම හොඳයි. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. පිළිබඳ අපිට ඇගීමක් තියෙනවා. ඒක මේ අමතක කරලා මේ නිකම්ම නෙවෙයි පාසල් පවත්වාගෙන විශාල කාර්යයක් කරලා තියෙනවනේ.